Hello friends, welcome to Super Adult YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්. ෆෝන් එක ස්ලෝ වීම. එහෙමත් නැත්නම් ෆෝන් එක ස්පීඩ් යන්නේ කොහොමද කියලා. ඉතින් ඔයත් ෆෝන් එක භාවිත කරන කෙනෙක්. ඔයාටත් ෆෝන් එක ස්පීඩ් යන්න ඕනද? එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාලට සරල වෙක් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා सब्सक्राइब करना, लाइक करना, शेयर करना, कमेंट करना किया और एक दिन जब मैं वीडियो के लिए आऊँ दिन में स्पीड करना मेरे तरफ किसी ऐप को लेने अपलोड लेने हम फोन को लगे थी ना सेटिंग ऐप के भीतर है नहीं ना फिर सेटिंग ऐप का ओपन करेगा नहीं इतनी मैं हम सेटिंग का फोन के बना අපිට ඕන වෙන්නේ මේ developer option කියන එකයි. ඒක අපි ටච් කරගනිමු. සමහර ෆෝන් වල යටින් about phone කියන එක විතරක් තියෙන්න පුළුවන්. අපිට ඒකට ගිහිල්ලා උනා developer option හදාගන්න පුළුවන්. ඒක නැති කට්ටියට මම තව විදියක් කිය දෙන්නම්. දැන් මේක තියෙන අය මේ වගේ පල්ලෙහාටම යන්න ඕන. මේක පල්ලෙහාට යන්නේ. ඔයාට අහුවේ මෙන්න මේ වගේ window animation මෙන්න මේක පේනද ඔයාලට? අන්න එහෙම එකක් ඔයාලටත් අහුවෙයි. ඉතින් මෙන්න මේ window animation කියලා එකම වගේ තුනක් තියෙනවා පේනවද? මේ අර යටපිට විදිහක තමයි මම ඊයේ දැන් මේ ඊට කලින් එක මේ තියෙන්නේ ඊටත් කලින් එක. ඔන්න ඒ තුන තමයි අපිට ඕන වෙන්නේ. මේ තුනේ අපි කරන් තියෙනවා වගේ මේ නැති ඒකේ පොඩියට යටින් තියෙනවා මගේ නම් තියෙන්නේ ඇනිමේෂන් ඔෆ් කියන. ඔයාලගේ ඇත්තේ ඇනිමේෂන් පහකට කිරීමේ වෙනම ඇනිමේෂන් එක ගුණ කිරීම ඒව තියෙනවා නම් ඔයාලා ඇනිමේෂන් ඔෆ් දාගන්න. ඊළඟ එක තියෙන්නේ ඒකටත් ඔයාලා ඇනිමේෂන් ඔෆ් දාගන්න. ඊළඟට තියෙන එකටත් ඔයාලා ඇනිමේෂන් ඔෆ් දාගන්න. දැන් ඔයාලගේ ෆෝන් එක ටිකක් ස්පීඩ් වෙලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති නේද? හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම්. මම කිව්වේ මේ developer option නැති කට්ටියටත් විසඳුමක් කියලා කියන්නේ. ඒ විසඳුම තමයි ඔයාලා මේ තියෙන උඩම තියෙන search bar එකට ගිහිල්ලා ඔයාලා type කරගන්න ඕන window මේ තියෙන window animation කියලා. ඉතුරු ගාලා නම් එනවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න එහෙම එකක් ඇදලා තියෙනවා developer option කියලා උඩින් දීලා මේ පාටින් මෙහෙම එකක් ඇදලා තියෙනවා. ඔයාලා ඉතින් ඒක ඔබා ගන්න ටච් කරන්න. ඕන් ඉතින් ඒ developer option නැති කට්ටියට developer option වලට ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මේ යටම තියෙනවා window animation කියලා. ඒ එතනින්ද අර මං කිව්ව තුන යටට තියෙනව නේද? එහෙනම් ඔයාලා දැන් මං කිව්ව විදිහට මේ තුන ඔබලා ඇනිමේෂන් ඔෆ් දීගෙන යන්නයි තියෙන්නේ. දැන් ඔයාලගේ ෆෝන් එක ගොඩක් ස්පීඩ් වෙලා තියෙනවා. දැන් ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ ෆෝන් එක ඔයාලට ඕන විදිහට හොඳට ස්පීඩ් වෙලා තියෙනවා. ඔන්න ඉතින් මෙන්න මෙච්චරයි අද දවසේ ගෙනාවු වීඩියෝ එක. අද දවසට ඉවරයි. අද දවසේ ගෙනාවු වීඩියෝ එක. ඉතින් කොහොමද? ඔයාලට ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන්. එහෙනම් ඔයාලට උදව් කරලා මේක කියලා දීලා ඔයාලා දැන් මට උදව් කරන්න subscribe කරලා. ඉතින් වීඩියෝ එක අවසානයේ මතක් කරනවා like කරන්න, subscribe කරන්න, share කරන්න. වීඩියෝ එක තියෙන නරක දේවල්, හොඳ දේවල්, අඩුපාඩු කමෙන්ට් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිමින් අද දවසේ වීඩියෝ එක ඉවර කරනවා.